දකුණු අප්‍රිකානු වේගපන්දු යන ක්‍රීඩක කගිසෝ රබාඩාට වහම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ක්‍රිකට් තහනමක් පනවල තිබෙනවා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින්. ඉතින් නිමාවදුටු දකුණු අප්‍රිකාවේ පැවති ප්‍රධානම විශ්ව ලීග් තරඟාවලිය වන එසේ T20 ලීග් තරඟාවලිය අතරතුර ඔහු තහනම් උත්තේජක පාවිච්චි කරා කියලා තමයි ඔහුට චෝදනා ඔප්පුලා තිබෙන්නේ. ඉතින් මෙවර IPL තරඟාවලිය ඔහු ක්‍රීඩා කරේ නැහැ පෞද්ගලික හේතුන් මත තරඟාවලියෙන් ඉවත් වුණා. ඉතින් එම තරඟාවලියෙන් IPL තරඟාවලියෙන් ඉවත් වී දකුණු අප්‍රිකාවට ගිය අවස්ථාවේ තමයි එහිදී ඔහුව මෙම තහනම් උත්තේජක පරීක්ෂාවට ලක් කරලා තිබෙන්නේ. ඉතින් එහිදී කියලා තිබෙන්නේ ඔහුගේ මුත්‍රා සාම්පල් වල තහනම් උත්තේජක අන්තර්ගත වෙති බව. ඉතින් මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය තීරණය කරලා තිබෙනවා. ඉතින් මේ පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව ඔහුට ඉදිරියේදී කතරම් කාලයක් ක්‍රිකට් තහනම් වෙයිද නැත්නම් මෙම චෝදනාවෙන් ඔහු නිදහස් වේද යන්න පිළිබඳ තීරණය කිරීමට නියමිත බවයි දකුණු අප්‍රිකාව පැත්තෙන් ආරංචි වන්නේ.